රූපකාය නර්තනය වෙනුවෙන් අනුග්‍රහය දක්වා තිබුණේ මේ වේවැල් නර්තනය. චන්දිමා මේ මෑත කාලේ පෙරහර වලට ප්‍රවිෂ්ඨ වුණු මෑත කාලේ කොට සෑහෙන කාලයක් වෙනවා. මේ වේවැල් නර්තනය පිළිබඳව කතා නොකරම බෑ. ඒකට හේතුව තමයි බලන්න මේ නර්තන ශිල්පීන්ගේ තියෙන සංගමය සහ ඔවුන් ඒ නර්තනය ප්‍රගුණ කර තිබෙන ආකාරය නිකමට හිතන්න අපි කවුරු හරි අපි මේ නිවේදන ශිල්පීන්ගෙන් අපිට කවුරු හරි මේ මැද්දට ගිහිල්ලා ওই වේවැල් වල කෙරවල් ටික අල්ලගෙන හිටියනම් මොකද වෙන්නේ? එක්කෝ අපි රෝහල්ගත වෙනවා නැත්නම් මේ වටේ ඉන්න පිරිස රෝහල්ගත වෙනවා. බලන්න දැන් මේ ටිකක් වෙලා ඉඳලා මේ රටා ගෙතීමක් කරනවා. ඒ ගොතන්ට දෙන රටා ටික යලිත් ලිහින ආකාරයක් ඔබට දකින්න පුළුවන්. මේ පුදුමාකාර විදිහට සංගමයක් සහ මනා පුහුණුවක් මේ තුල තිබී යුතුමයි. ඔබට හැඟෙන්නේ කොහොමද මේ පිළිබඳව? ඔව් ඇත්තටම මේ වේවැල් නර්තනයේදී සෑම නර්තන ශිල්පියෙක්ම එකම ආකාරයට පාද හසුරුවමින් අත හසුරුවමින් ඒ යෙදෙන නර්තනය ඇත්තටම අපිට විස්මයජනකයි. ඒ වගේම උන්ගේ අසල දක්ෂතාවයත් මේකට ගොඩක් බලපාලා තියෙනවා. අලංකාර දර්ශනයක් අපිට මේ නර්තනය තුලින් දිස් වෙනවා. මේ නර්තනයේ බෙහෙවින්ම දස්කම් දක්වන්නේ නර්තනයේ මූලික හැටියට කටයුතු කරන ශිල්පියා. ඔහු නොයෙකුත් ආකාරයන්ගෙන් රැඟුම් පාමින් මෙම නර්තනය බොහොම ලස්සනට ඉදිරිපත් කරනවා. මුල් එරියාවේ අපි රංග කලායතනයයි මෙම නර්තනය ඉදිරිපත් කරනු ලැබුවේ. නර්තනයේ සඳහා අනුග්‍රහය කාරුණික අනුග්‍රහය